ආයුබෝවන් සුබ දසනක් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඥාතිය හඳුනා ගැනීම සම්බන්ධව. ඥාතිය හඳුනා ගැනීම සම්බන්ධව කතා කරද්දී මුලින්ම ඔයාලා යනෝනේ දේවාලයකට ඔය ගියාට පස්සේ ඔයාලගේ ඔය අත් දෙක ගැහුණොත් හරි නැත්නම් ඒ අවස්ථාවේදී ගහලා දිස්ටි වෙලා ඥාතියෙක් ඇවිල්ලා කතා කළොත් හරි නැත්නම් භාෂාවත් එක්කම ආවත් හරි ඔයාලා නිගමනයට එනවා එතනුත් කියනවා වරමක් කියලා. ඊට පස්සේ ඔයාලා ගෙදරට එනවා. ගෙදරට ආවොත් කතා කරන ඥාතියෙක් වුණොත් ගෙදරට ආපු ගමන් ඔයාලත් එක්ක කතා කරනවා. කතා කරලා කියනවා දුවේ පුතේ දැන් ඵලයන් අතෙන්ට ඵලයන් මෙහෙ ඵලයන් මූලස්ථාන වල ඵලයන් දන් දීපන් යටකරවි පූජා කරපන් බෝධි පූජා තියාපන් කියලා දැන් ඉවරයක් නෑ ඉතින්. ඊට පස්සේ ඔයාලා මොකද්ද කරන්නේ? සල්ලිත් නෑ දැන්. දැන් අර ගියපු දේවාලට යන්නෙත් නෑ. එතෙන්ට යන්නත් බයයි. මොකද දැන් ඔයාලගේ හිතේ තියෙන දැන් හරි වරමාව දැන් ඔක්කොම හරි දැන් මේක කරගන්න ඕන. මෙයා ඕන ඥාතිය තමයි දැන් ගුරුවරයා. උන්ට ඥාතිය කියන විදිහට වැඩ ටික කරන්න දැන් සූදානම් වෙනවා. දැන් සල්ලි නැහැනේ. බයික් එකක් හරි තියනවා නම් විකුණනවා. ත්‍රිවිල් එකක් හරි විකුණනවා. නැත්තම් ඊටම හරි උගක් තියෙනවා. උගක් තියලා ඉතින් දැන් යනවා. නෝනායි මහත්තයා දෙන්නත් එක්ක කාතරගම අනුරාධපුර යන්න තියෙන හැමතැනම වෙනවා කියන දැඩිමුඩ දේවාලට ගියා. අතෙන්ට ගියා පූජා වට්ටිය දුන්නා. ඒකට කියන්නේ වරම් පූජාව කියලා. අර පූජාව දෙන්න කිව්වා. අතෙන්ට මේ පූජාව දෙන්න කිව්වා. එතෙන්ට ගියා මේ අටපිරිකර පූජා කරන්න කිව්වා. රුවන්වැල් සෑය වටේ යන්න කිව්වා. ඔය ඔක්කොම කෙරුවා. දැන් හරි පුතේ දැන් උඹලට කිසිම ගැටලුවක් නැහැ. වැඩ කරන්න ඉතින් දැන් හදාපන් දේවාලේ කියන. ඔන්න ඉතින් දඩිපිඩි ගාලා කොහොම හරි